ශ්‍රීපාලි අරුණෙල්ල තුන්වන සංවත්සරික සමරුක අයබෝන් සුබ උදෑසනක් වේවා. ඉතින් අද දවසේත් උදෑසන 7 සිට 7:30 දක්වා පුරා අඩහෝරාවක කාලයක් ඔබ වෙනුවෙන් හරවත් දේ ගෙනීමට ශ්‍රීපාලි අරුණැල්ලේ අපි සූදානම්. ඉතින් අද දවස ශ්‍රීපාලි අරුණැල්ලට ඉතාම සුවිශේෂී දිනයක්. මොකද කියනවනම් ශ්‍රීපාලි අරුණැල්ල ආරම්භ වෙලා අදට වසර 3ක්. ඉතින් අපි ඒ කතාව ගැන කතා කරන්න කලින් අපි අපේ පාසල ගැන කතා කරලිමු නිතුමි. ඔව් ගිහාන්. රයිකම්පුර සදන් තිලකය ලෙසින් විරදාවැලියලත් වර්ෂ 1934ක් වූ මැයි මාස 20 වෙනි දින ප්‍රතිෂ්ඨාචාර්ය විල්මට්ටේ පෙරේරා ශ්‍රීමතාණන්ගේ මහඟු සංකල්පයකට අනුව ಭಾರತೀಯ මහා කවි රබීන්ද්‍රනාත් tagore අතින් මුල්ගල් තබා ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ අනුරුවක් ලෙස ආරම්භ ශ්‍රීපාලිය දහඩිය කඳුල කැපවීම මතින් ලියවුණු ආරම්භම සනිටුහන් කරනු ලැබුවා. ඉතින් ගිහාන් එදා මෙදා තුර මේ පින්බිමෙහි බිහි වූ ගුරු පරපුරේ අප්‍රතිහත ධෛර්යයත් දූපතුන්ගේ විනයගරුක බවත් තුළින් පත පොතෙහි දැනුමට අමතරව කලා කුසලතාද කර්මාන්ත ශක්්‍යතාද සංවර්ධනය කරමින් විද්වතුන් කලාකරුවන් විවිධ ශාස්ත්‍රයන්හි හිණිපෙතට ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්‍ය ප්‍රජාවක් මේ ශ්‍රීපාලි පින්බිමෙන් දායාද කරන්න හැකි වුණා. හරවත් කතිකාවතක අඩහෝරාව ශ්‍රීපාලි අරුණැල්ල ආරම්භය සනිටුවන්ුනේ මීට වසර 3කට ඉහතදී. ඒ අනුව 2023 වර්ෂයේ මැයි 2 වන දින ශ්‍රීපාලි අරුණැල්ල නම් වූ උදා කුවන්විදුලි වැඩසටහනේ ආරම්භ කරනු ලැබුවා. අතීතයේ අභිමානයත් අනාගතයේ බලාපොරොත්තුවත් එකට යා කෙරෙන පාසල් මාධ්‍ය ශාස්ත්‍රයේ නව පෙරළියක් ඇති කළ ශ්‍රීපාලි අරුණැල්ල විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. සංනිවේදන කලාවේ තෙවසරක නොසැලෙන ප්‍රභාව ශ්‍රීපාලි අරුණැල්ල අද සමරන්නේ එහි තෙවන සංවත්සරය. ඉතින් ගිහාන් නිර්මාණශීලීත්වය නායකත්වය වගේම සංනිවේදන කුසලතා ඔප්නම් වන්නට සිසුන් වෙනුවෙන් නිර්මාණය වුණු අපූර්ව තෝතැන්නක් හැටියට මේ අරුණැල්ල අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලිතුමි. සජීවී නිවේදන කටයුතු, ගුවන්විදුලි නාට්‍ය, පුවත්පත් වාර්තාකරණ හා තාක්ෂණික සංස්කරණ වැනි විශේෂාංග අංග රැසකින් සමන්විත අරුණැල්ල ප්‍රායෝගික මාධ්‍ය අත්දැකීමක් අපේ සහෝදර සහෝදරියන්ට සමීප කරන්න සමත් වෙනවා. ඉතින් ලිතුමි මේ අරුණැල්ල වැඩසටහනේ වැදගත්කම අපි කතා කරමු. ඔව් ගිහාන්. ශ්‍රීපාලි විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ මගින් ගෙනෙනු ලබන හරවත් කතිකාවත කඩහෝරාව ශ්‍රීපාලි අරුණැල්ල තුළින් අපේ ආදරණීය සහෝදර සහෝදරියන්ගේ සංනිවේදන කුසලතා ඔප්නම් වනවා වගේම ඕනෑම අභියෝගාත්මක අවස්ථාවකදී නොසැලී මුහුණ දෙන්න පුළුවන් ආත්ම විශ්වාසය සහ පෞරුෂය ගොඩනැගීම තුළින් මඟ සලසන බව අවිවාදාත්මකයි. ශ්‍රීපාලි අරුණැල්ල එහෙමත් නැත්නම් උදා කුවන්විදුලි වැඩසටහනට අපිත් එක්ක සම්බන්ධ සිදුවා විශේෂ ධර්මය දැන් අපිත් එක්ක සම්බන්ධ සිටින ශ්‍රීපාලි විද්‍යාලීය විදුලි පාඨකතුමිය අනුෂා රණවගේ මෙතනින් දැන් අයවෝන් මෙතනින් ඉතින් මෙතනින් අපි මෙතනදී දැනගන්න කැමති ඔබතුමිය මේ අරුණැල්ල වැඩසටහන පිළිබඳව ගාමී කොහොමද මේ අරුණැල්ල වැඩ පිළිවෙල දන්නේ කොහොමද අරුණැල්ල පිළිබඳව ඔබතුමියගේ කවුරුද අදහස කොයි වගේද කියලා. ඔබගේ ශ්‍රීපාලි අරුණැල්ල කියන්නේ ශ්‍රීපාලි මාධ්‍ය ඒකකයේ ද්‍රාවිඩ භාෂාව දේශන පාසල ආරම්භයේ පෙර මාධ්‍ය ඒකකයේ සියලුම දරුවෝ මේ විකාශය වෙනුවෙන් සම්බන්ධ වෙන පාසලේ දරුවන්ට ප්‍රේරණාවේ කාලය හොඳ මාධ්‍ය විවරක දෙන්නට උදව් උපකාර කරනවා. ඒකට දැනුම ලබා දෙනවා. ඒ වගේම හොඳ සංවේදනයක් ලබා දෙනවා.
මෙතෙන්දී මාධ්‍ය ඒකකයේ ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න ශ්‍රීපාල මාධ්‍ය ඒකකයේ සම්බන්ධ වෙන්නේ විවිධ සංගම් කීපයක සාමූහික ඒකකවලින් සිංහල ඉංග්‍රීසි වලින් සංගමන තාක්ෂණ සංගමන ක්‍රීඩා සංගමන වගේ විවිධ සංගමන ශ්‍රීපාල මාධ්‍ය ඒකකයට එකතු වෙලා එක කණ්ඩායමක් විදිහට ශ්‍රීපාල මාධ්‍ය ඒකකයෙන් වැඩ කරනවා. පාසල තුල මේ ශ්‍රීපාල අරුණේදී මාධ්‍යයේ සමස්ත වැඩ කටයුතු ඉතාමත් හොඳ මට්ටමකින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හොඳ මාධ්‍ය සංගීතය හොඳ මාධ්‍ය මෙහෙවර ශ්‍රීපාල විද්‍යාලයට ලබා දෙන්නට මේ සියලු කටයුතු සිදු කරන ආචාර්ය මණ්ඩලයේ හැමදෙනාම ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඒ වගේම මේකට සම්බන්ධ වන ධනව සියලු දෙනාට මේ ගෞරව සාර්ථක කරගෙන යනවා. මේ මොහොතේ සුබදෙන්න දෙනවා. ඉතින් ආද දවසේ වගේම මේ අපි මේ ඉරේ පිටුපස්සෙන් මේ ආයතන වැඩසටහනට මාධ්‍යයේ සියලු වැඩසටහන් වලට දායකත්වයේ වගේම අනුශාසකත්වයේ ලබා දෙන්නේ මෙතුන්. ඉතින් ඔබතුමියට ඒ සම්බන්ධයෙන් සහ අද දිනේ පිට එක මේ ආකාරය අදහස් බෙදාගෙන එකතු වෙන පිළිබඳ ආරම්භ ස්තුතිය වවනවා. මාධ්‍ය සංගමේ භාර ආචාර්ය විද්‍යාලීය සහකාර විදුහල්පති ධර්මාචාර්ය ඉදිරුවේ ශාන්තසේ ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්සේ. අපි ස්වාමින් වහන්සේගෙන් දැනගන්න කැමති මේ අරුණැල්ල පිළිබඳ එහෙම නැත්නම් මේ උදා ගුවන්විදුලි වැඩසටහන පිළිබඳ ස්වාමින් වහන්සේගේ අදහස කොහොම එකක්ද කියලා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි විශේෂයෙන් මෙම සාකච්ඡාවේදී බලාපොරොත්තු වෙනවා මේ අරුණැල්ල ගුවන්විදුලි වැඩසටහන ශ්‍රීපාල විද්‍යාලයේ උදෑසන කාලයේ මාධ්‍ය ඒකකයේ මගින් සිදු කරන ඒ ප්‍රායෝගික දරුවන්ට යමක් පුහුණු කරලීම සඳහා අවස්ථාව සලසා දෙන මේ වැඩසටහනට මට ආරාධනා කිරීම පිළිබඳව පළමුව ඔබට ස්තුතියි. විශේෂයෙන්ම අරුණැල්ල වැඩසටහන කියලා කියන්නේ ශ්‍රීපාල විද්‍යාලයට අලුත් දරුවෝ එක එක මානවලින් නිර්මාණය කරගන්නට අපට ලැබිච්ච ලොකු අවස්ථාවක්. විශේෂයෙන්ම මාධ්‍යකරණය කියලා කියන්නේ අපි හැමෝගෙම ජීවිත වල කතාව. ඒ කතාව දකින, ඇහෙන සහ දැනෙන ආකාරය තමයි මාධ්‍ය කියලා කිව්වේ. එතකොට මේ දැනෙන හැඟෙන ජීවිත පිළිබඳව යමක් අලුතෙන් ඉගෙන ගන්නට දරුවන්ට අවස්ථා සලසන විදිහට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් දරුවන්ට කතා කරන්නත්, ලියන්න පුළුවන් දරුවන්ට ලියන්නත්, ඒ වගේම අනිකුත් හැකියාවන් තියෙන දරුවන්ට අවස්ථා සලසා දෙන්නත් ශ්‍රීපාල විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමියගේ අනුශාසකත්වයෙන් මේ වැඩසටහන ආරම්භ වුණා. ඒක ඇත්තටම ප්‍රායෝගික සහ වැදගත් වැඩසටහනක් හැටියට සිහිපත් කරන්න ඕන. ස්වාමීන් වහන්සේ අපි දැනගන්න කැමති මාධ්‍ය ඒකකයෙන් ඉදිරි වැඩපිළිවෙලක් මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. ඒ කරන වැඩසටහන් පිළිබඳ අපි දැනගන්න කැමතියි. මේ අරුණැල්ල වැඩසටහනට වසර 3ක් සපිරෙන මොහොතේදී තමයි මේ මම හිතන්නේ මේ වැඩසටහන සුබ පෙරතුමක් හැටියට මේක ආරම්භ කරන්නේ. ඒතර මේ අරුණැල්ල ප්‍රෝග්‍රෑම් එකෙන් මේක නිර්මාණය වෙච්ච දවසේ ඉඳලා බිහි වෙච්ච දරුවෝ ශ්‍රීපාල විද්‍යාලය ඇතුලේ ඉන්නවා. ඒතකොට ශ්‍රීපාල විද්‍යාලයේ මාධ්‍යකරණය ගත්තොත් එහෙම අපේ රටේ ගුවන්විදුලි මහගෙදර ඒ වගේම අනිකුත් තැන්වල සිටින අනිකුත් මාධ්‍ය ආයතනවල සිටින විශ්වවිද්‍යාල පද්ධතියේ සිටින මාධ්‍ය පිළිබඳව දැනුගත් බොහෝ සුහසක් දරුවන් ශ්‍රීපාලියට දායාදයක්. ඒ සුහසක් දරුවන්ගේ දායාදයට මඟ පෙන්වීම සඳහා නිර්මාණය කරන්නට ගරු විදුහල්පතිතුමියගේ අනුශාසනා මත නිර්මාණය වෙච්ච මෙම ගුවන්විදුලි වැඩසටහනේ මේ වාර්ෂික හිමතන් 3 වන වර්ෂය උදා වෙච්ච මොහොතේදී කරන වැඩසටහන පිළිබඳව කෙටියෙන් සිහිපත් කරන්න ඕන. ඒ අනුව විශේෂයෙන්ම අපි මේ වැඩසටහන එදා දිනය බොහොම උත්කර්ෂවත් ලෙස සැමරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකෙදී අපි තවත් බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනේ අපිට
අවශ්‍ය වෙනවා ගුවන් විදුලියක් හැටියට එහෙම නැත්නම් මාධ්‍ය වැඩසටහනක් හැටියට දරුවන්ට වැඩි යමක් දෙන්න. ඒ සඳහා ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ එහෙම නැත්නම් මේ අපේ එක ආයතනයේ මව් ආයතනයේ පසු කාලීනව දෙකට බෙදිච්ච ශ්‍රීපාලි කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍යකරණය පිළිබඳව විෂය පිළිබඳව කටයුතු කරන අපේ කතිකාචාර්යතුමියන් සහ ඒ වගේම ශ්‍රීපාලි ගුවන් විදුලිය ප්‍රජා ගුවන් විදුලි විශ්වවිද්‍යාල ගුවන් විදුලියේ ඒ සියලු දෙනාගේ සහයෝගය ඒ වගේම පෞද්ගලික නාලිකා කිහිපයක සහයෝගයෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් අපි 5 වෙනිදා දවස පුරාම ශ්‍රීපාලි විද්‍යාලය තුල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඇත්තටම අපට සම්බන්ධීකරණ දායකත්වයන් ලබා දීපු අයවත් සිහිපත් කළ යුතුයි මේ වෙලාවේ. විශේෂයෙන් ශ්‍රීපාලි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබලා දැනට ශ්‍රීපාලි මණ්ඩපයේ උසස් අධ්‍යාපනය ලබන මේ ශ්‍රීපාලි අරුණැල්ල තුලින්ම බිහිවෙච්ච අපේ කීර්තිමත් දරුවෙක් වෙච්ච සන්දුල් පුතණුවන් මේ පිළිබඳව අපට දක්වන ලද සහයෝගයත් අපි මේ වෙලාවේදී බොහොම ස්තුතිපූර්වකව සිහිපත් කරනවා. අපට දක්වන ලද සහයෝගය සහ ප්‍රායෝගික සහභාගීත්වය. ඒ වගේම මේ හරහා මාධ්‍යකරණය ඉගෙන ගැනීමට කැමති දරුවන්ට මේ අවස්ථාවත් ඒ වගේම එඩිටින් කරන්න එහෙම නැත්නම් මේ සංස්කරණ කටයුතු කිරීමට කැමති දරුවන්ට මේ අවස්ථාවත් ආදී බොහෝ අවස්ථා දරුවන්ට මම හිතන්නේ 5 වෙනිදා අපි මේ පාසල ඇතුළේ සලසා දෙනවා. ඒ සඳහා අපට සහයෝගය දක්වන ශ්‍රීපාලි විශ්වවිද්‍යාලයේ කණ්ඩායමටත් සියලු දෙනාටත් ස්තුති කිරීමටත් මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපේ හාමුදුරුවනේ අපි දැනගන්න කැමතියි දැන් අරුණැල්ල වසර 3ක් පිරෙනවා. වසර 3ක් පිරලා දීර්ඝ කාලයක් තිස්සේ ළමයිට දේවල් දෙන්න වගේම මේ පාසල වෙනුවෙන් මහඟු කර්තව්‍යයක් ඉදිරි කරලා තියෙනවා. අන්න මේ අරුණැල්ල පිළිබඳ සුභාශිංසනයක් එකතු කරොත්. අරුණැල්ල පිළිබඳව විශේෂයෙන්ම සුබ පතනවා නම් සුබ පතන්න සහ සිහිපත් කරන්න කණ්ඩායමක් ඉන්නවා. විශේෂයෙන් අරුණැල්ලට අදාළව තාක්ෂණික කටයුතු කරන ආචාර්ය මණ්ඩලයේ සහායකී දුවා දරුවන් පිටපත් ලියා දෙන අපේ එකී ඒ කටයුතු කරන අපේ ගුරුවරුන් සහ දුවා දරුවන් ඒ වගේම ඉංග්‍රීසි සහ සිංහල නිවේදන කටයුතු කරන අපේ ආචාර්ය මණ්ඩලයේ සහායකී දුවා දරුවන් ඒ වගේම අපේ AI කණ්ඩායම ඒ වගේම අපේ ඡායාරූප කණ්ඩායම වීඩියෝ කණ්ඩායම ඒ වගේ මේ සියලු දරුවන්ට සුබ පතන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම මේකට ඉන්න අදටත් ඉස්කෝලෙන් එළියට ගිහිල්ලත් අපි කියනවා ඉස්කෝලේට තියෙන ආදරය නිසා ඒ වගේම ඉස්කෝලේ ගැන තියෙන බැඳීම හැඟීම නිසා අවිල කටයුතු කරන සියලු දරුවන්වත් මේ අවස්ථාවේදී බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. මම හිතන්නේ මාධ්‍ය දරුවෝ බහුතරයක් අපිත් එක්ක මේ කටයුතු වලදී අත්වල බැඳගෙන කටයුතු කරනවා. මම ඉස්සෙල්ලා සඳහන් කරා වගේ සන්දුල් ඒ වගේම රශ්මි මේ දරුවන්වත් අපි බොහොම කාරුණිකව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම දැන් අවුරුදු 3ක් පිරෙන ශ්‍රීපාලි අරුණැල්ලට ශ්‍රීපාලි රේඩියෝ එකට මම සුබ පතනවා. තවත් සියවසක් අපේ දරුවන්ගේ යහගුණ වර්ධනය කිරීමට මේ රටට අවශ්‍ය ධනාත්මක චින්තනයන් සහ ධනාත්මක හැඟීම් සහිත හොඳ මාධ්‍ය මෙහෙවරක් සඳහා මාධ්‍යකරුවන් නිර්මාණය කිරීමට ශ්‍රීපාලි අරුණැල්ලට මම සුබ පතනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ ආකාරයෙන් අදහස් බෙදා ගන්න වගේම මාධ්‍ය ඒකකයේ කටයුතු වලට නිරතුරුව අපකැප වෙමින් අපට සහයෝගය ලබා දෙන ඔබ වහන්සේට අපගේ ගෞරව නමස්කාර පූර්වක ස්තුතියි. මගෙන් ඉදිරිපත් කරනු ලබන හරවත් කතිකාවත කඩහෝරාව ශ්‍රීපාලි අරුණැල්ල උදා ගුවන් විදුලි වැඩසටහනේ තෙවන සංවත්සරික සමරුම මූලික කරගෙන පවත්වන විශේෂ අරුණැල්ල සමගයි ඔබ අප මෙලෙසින් එක්වන්නේ. ශ්‍රීපාලි විද්‍යාලීය මාධ්‍ය ඒකකය අංශ කීපයක එකතුවක්. මේ අරුණැල්ල ගුවන් විදුලි වැඩසටහන තුල සතියේ දින 4ක් ක්‍රියාත්මක වෙන්නේ සිංහල නිවේදන අංශයෙන්. අපිත් සමග මේ මොහොතේ එකතු වෙලා ඉන්නවා සිංහල නිවේදන අංශය බාර ගංගා විජේවීර ගුරුමෑණියන්. අපි කැමති සිංහල නිවේදන අංශයෙන් ලැබෙන දායකත්වය සහ ඔබතුමියගේ අදහස දැනගන්න. ඔව් ලිතුමි
මුලින්ම මම අරුණැල්ල අපේ උදෑසන ගුවන් විදුලි වැඩසටහනට සුභාශිංසන එක් කරනවා අවුරුදු 3ක් පුරාවට බොහොම අපූර්වට බොහොම ලස්සනට කවදාවත් වැඩසටහන නවතින්නේ නැතුව අවුරුදු 3 පුරාවටම බොහොම ලස්සනට මේ වැඩසටහන කරගෙන යන්න ලැබීම ගැන සහ එම වැඩසටහන ආරම්භ කළ අපේ මුල් කාලීන ශිෂ්‍ය ශිෂ්‍යාවන් බොහොම කැපවීමකින් මේ වැඩසටහන ආරම්භ කළා. ඉතින් අද දවසේදී මම ඒ අයට ස්තුති කරන්නත් ඒ වගේම සුබ පැතුම් එක් කරනවා අරුණැල්ල වැඩසටහනට. මුලින්ම කියන්න ඕන පුතේ මේ වැඩසටහන ඇත්තටම අපි මේ අවුරුදු 3කට පෙර ආතුව තමයි ගුවන් විදුලි වැඩසටහනක් විදිහට ඒ කියන්නේ ප්‍රමිතිකරණයකට ලක් කරලා මේක ගුවන් විදුලි වැඩසටහනක් ආකාරයටම පැය භාගයක ගුවන් කාලයක් අරගෙන අපි පාසල ඇතුලේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. අපි මුල් කාලයේදී දවස් 5ක්ම මේ සඳහා ගත්තා. ඒ කියන්නේ සඳුදා ඉඳලා සිකුරාදා වෙනකම්ම අපි අරුණැල්ල උදෑසන ගුවන් විදුලි වැඩසටහන පාසල තුල ක්‍රියාත්මක වුණා. පසුව අපි එක දවසක් අපේ සහෝදර ඉංග්‍රීසි අංශයට අපි කියන්නේ ඉංග්‍රීසි නිවේදන අංශයට මේක බාර දීලා සිකුරාදා දවසේ අපි ඉංග්‍රීසි නිවේදන අංශය සඳහා උදෑසන ගුවන් විදුලි විකාශය ඉංග්‍රීසි මාධ්‍යයෙන් ගෙන එන්නට කටයුතු කළා. මාධ්‍ය ඒකකය කියලා කියන්නේ පාසලේ හදවත වගේ. මාධ්‍ය ඒකකයෙන් තමයි අපි මේ පාසලේ විවිධ වැඩසටහන් විවිධ උත්සව අවස්ථා ආවරණය කරන්නේ. එතකොට අපි කලින් සඳහන් කළා වගේම මේ මාධ්‍ය ඒකකය ක්‍රියාත්මක වෙන්නේ සංගම් 5ක් මුල් කරගෙන. ඒ එක සංගමයක් තමයි අපේ නිවේදන සංගමය. මේ නිවේදන සංගමයෙන් තමයි විවිධ වැඩසටහන් වලට මේ දායකත්වයේ සපයන්නේ. ඒතර අපේ නිවේදක නිවේදිකාවන් විදිහට අපේ දුවදරුවන් Tamanගේ හැකියාවන් අපේ වැඩසටහනකදී උත්සවයකදී නිවේදන අංශෙන් හැකියාව පෙන්වන්නේ මූලික අවස්ථාව කරගන්නේ අරුණැල්ල උදෑසන ගුවන් විදුලි වැඩසටහන. අපි ඒකෙන් තමයි ඒ දරුවට මයික්‍රොෆෝන් එකක් කොහොමද භාවිතා කරන්නේ කොහොමද තමන්ගේ වචන පෙළ ගලපලා ඉදිරියට ගෙනියන්නේ ඒ වගේ පොඩි පොඩි අවස්ථාවන් එයාට මූලික අවස්ථාව අපි ලබා දෙන්නේ උදෑසන අරුණැල්ල වැඩසටහනෙන්. ඉතින් මේ වෙනකොට අරුණැල්ල වැඩසටහනෙන් ඒ පන්නරය ලබාගෙන විවිධ විශ්වවිද්‍යාලවල ප්‍රවේශ ලබාගත් අපේ දුවදරුවෝ ඉන්නවා. ඒ වගේම මාධ්‍ය නාලිකාවල ප්‍රමුඛ පෙළේ මාධ්‍ය වේදීන් විදිහට කටයුතු කරන දුවදරුවන් ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම අපිට හරිම සතුටුයි. විශේෂයෙන් විද්‍යාලීය විදුහල්පතිතුමිය එතුමියගේ සංකල්පයක් අනුව තමයි අපි මේ වැඩසටහන ආරම්භ කරමුයි කියන අදහස අපිට දුන්නේ. ඉතින් ඒකත් එක්ක අපේ ආදි ශිෂ්‍ය වන අපේ සන්දුල් හිමයංග පුතා සහ එයා ඇතුළුවේ කණ්ඩායම තමයි මේ වැඩසටහන ආරම්භ කරන්න පෙර නිමිත්ත සකස් කළේ. ඉතින් මං හිතනවා ලිතුමි අපේ උදෑසන ගුවන් විදුලි වැඩසටහන අපේ දරුවන්ට තමන්ගේ දක්ෂතාවයන් පෙන්වන්න හරි සූදානමක් තියෙනවා. හෙට දිනේ කරන වැඩසටහන තාක්ෂණික අංශය සහ නිවේදන අංශය මේ සියලු දෙනාම එකතු වෙලා බොහොම ලස්සනට හරවත්ව අපේ වැඩසටහනට අපි කියන්නේ හරවත් කතිකාවතක අඩහෝරාව කියලා. ඉතින් ඒ වැඩසටහනේ ඒ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම බොහොම අපූර්වට ගෙන එන්න මේ සියලු සංගම් එකතු වෙලා අපිට ඒ දායකත්වය ලබා දෙනවා. ශ්‍රීපාලි විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ මගින් ගෙනෙනු ලබන හරවත් කතිකාවතක අඩහෝරාව ශ්‍රීපාලි අරුණැල්ල සංවත්සරය නිමිති කොටගෙන ඉදිරිපත් කරන මේ විශේෂ වැඩසටහන සඳහා අපත් සමගින් අදහස් බෙදා ගන්න එකතු වූ සිංහල නිවේදනාංශය බාර ගංගා විජේවීර ගුරුමෑණියනි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. Announcing Club of Shripali Media Unit, Mrs. Chatrika Jayaneti. Dear teacher, as we know, we are celebrating the 3rd anniversary of Arunella program. I would like to know, how do you feel about this journey so far? Yes, Shanara. As I think Arunella is one of the most impactful, effective
program that we launched to improve, enhance, and especially to showcase the talents of our students. Sri Pali, the abode of beauty, and indeed it's all about creative learning. So I personally believe that through this program we were able to turn that concept into a reality. We were able to provide opportunities for our students, and most importantly our students got opportunities to identify themselves. Shanara, there were some students actually they didn't have any idea about who they are really and what could they do until they join us. So Arunella was a good stage for them. We could develop them. So it's really important. And as teachers, we were also able to find different talents, different abilities of our students. So I personally believe Arunella is a blessing for our students. And I believe it's a significant achievement that we could conduct this program both in Sinhala and English. So actually Arunella is a blessing. And Shanara, I do mention this, the unwavering support of our Madam Principal. Without her, we wouldn't be here today. Without their great support and supervision, it would be a bit difficult for us to come this far. And finally, it's all about our students, their abilities, their talents, their efforts. They are the ones who brought us here. So we have come a long journey, and it's been 3 years now. Now we are celebrating our 3rd anniversary. So truly, I am proud to be a part of it. Thank you very much, dear teacher. ඒකකයේ මගින් ගෙනෙනු ලබන හරවත් කතිකාවතක අඩහෝරාව ශ්‍රීපාලි අරුණැල්ල අඛණ්ඩව වසර 3ක් පුරා විද්‍යාලීය සිස සෙසවියන්ගේ නැන පහන් දල්වන්න අද්විතීය මෙහෙයක් සිදු කරනු ලැබුවා. ශ්‍රීපාලි විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ එක් අංශයක් වන පාඨක හා ලේඛකත්ව සංගමයේ භාර ආචාර්ය නිරෝෂිකා රත්නසිරි ගුරුමෑණියන් මේ මොහොතේදී අපත් සමග එක්වනවා. අපි කැමැති ඔබතුමියගෙන් දැනගන්න ශ්‍රීපාලි අරුණැල්ල උදා ගුවන් විදුලි වැඩසටහනට සහ අරුණැල්ල පිළිබඳව ඔබතුමියට දැනෙන අදහස. ඔව් ලෙතුමි. මම මුලින්ම ශ්‍රීපාලි අරුණැල්ල වැඩසටහනට සුබ පතනවා. ඉතින් මම හිතන්නේ මේ වැඩසටහන හරහා අපේ පාසලේ දූ දරුවන්ට ගොඩක් අවස්ථා ලැබෙනවා ඒගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම කරන්න. ඉතින් ඒ අතර අපේ මාධ්‍ය ඒකකය තුල තියෙන එක සංගමයක් තමයි ලේඛක හා පාඨක සංගමය. ඉතින් ලේඛක හා පාඨක සංගමය හරහා අරුණැල්ල ගුවන්විදුලිය වැඩසටහනට වගේම පාසලේ තියෙන අනිකුත් සියලුම ලේඛන කටයුතු සිදු කරන්නේ අපේ සංගමය මගින්. මම හිතනවා දරුවන්ට ලේඛන කුසලතාව වැඩි දියුණු කරගන්න ගොඩක් ඉවහල් වෙනවා කියලා අපේ සංගමය. ඉදිරියටත් අපි මේ කටයුතු ඒ ආකාරයෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් නැවත වතාවක් මම මේ අරුණැල්ල වැඩසටහනේ 3 වන සංවත්සරයට ඉත සිතින් සුබ ප්‍රාර්ථනා කරනවා. අරුණැල්ල තෙවන සංවත්සරික සමරම වෙනුවෙන් ලේඛක හා පාඨකත්ව සංගමේ භාරාචාර්යිනි නිරෝෂිකා රත්නසිරි ගුරුමෑණියන් දැකෝ අදහස් වලට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මේ ස්තුතිය ඔබ සැමට. හරවත් කතිකාවතක අඩහෝරාව ශ්‍රීපාලි අරුණැල්ල උදා ගුවන් විදුලි වැඩසටහන අද සමරන්නේ එහි 3 වන සංවත්සරය. ශ්‍රීපාලි විද්‍යාලීය මාධ්‍ය ඒකකයේ තුල ඇති එක් අංශයක් තමයි ශ්‍රීපාලි විද්‍යාලීය ඡායාරූප අංශය. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රීපාලි ඡායාරූප අංශය බාර විදුෂිකා ප්‍රභාදී ගුරුමෑණියන්. ඉතින් අපි කැමති ඔබතුමියගෙන් දැනගන්න ශ්‍රීපාලි අරුණැල්ලට
ඡායාරූප අංශය විසින් දායක වන ආකාරය පිළිබඳව. ඔව් රොමික, ශ්‍රීපාලි මාධ්‍ය ඒකකයේ විදිහට අපි පාසල තුල ක්‍රියාත්මක වන සියලුම වැඩසටහන් උත්සව අවස්ථා සඳහා පූර්ණ මාධ්‍ය අනුග්‍රහය දක්වනවා. ඒ අතරෙදී අරුණැල්ල කියලා කියන්නේ අපේ පාසල ඇතුලේ දෛනිකව ක්‍රියාත්මක වන දක්ෂතා එලි දක්වන්න පුළුවන් හොඳම තෝතැන්නක්. ඉතින් ඒ සඳහා ඡායාරූපාංශයේ විදිහට අපි අපේ පූර්ණ අනුග්‍රහය දක්වන අතරේ පාසල තුල ක්‍රියාත්මක වන සියලුම අවස්ථාවන් සඳහා ඡායාරූපකරණය, වීඩියෝකරණ කටයුතු, ඒවා සංස්කරණය කිරීම ඉටු කරනු ලබනවා. ඒ අතරේදී ඡායාරූපාංශයේ විසින් පාසලේ නිල Facebook පිටුව පවත්වාගෙන යනු ලබනවා. ඉතින් අරුණැල්ලට වසර 3ක් සපිරෙන මේ මොහොතේ මගේ එකම පැතුම මාධ්‍ය ඒකකයේ දුවල පුතාලගේ සියලුම කටයුතු සාර්ථකව ඉටු කරන අතරේ මාධ්‍ය ඒකකයේ සියලුම කටයුතු සාර්ථකව ඉටු කරමින් ශ්‍රීපාලි නාමය ලකඹර තුල දිදුලවන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්ය, වාසනාව අපේ දරුදරියන්ට ලැබේවා යන්නයි. අපිත් එක්ක අදහස් බෙදා ගන්න අපිත් එක්ක එකතු වුණු විදුෂිකා ගුරුමෑණියට බෙහෙවින්ම ස්තුතියි. ශ්‍රීපාලි මාධ්‍ය ඒකකයේ විසින් ගෙනයනු ලබන හරවත් කතිකාවතක අඩහෝරාව ශ්‍රීපාලි අරුණැල්ල සමගින් අද දවසේ මේ ගමන් මඟ පිළිබඳව ඔහුට දැනෙන දේ අපට පැවසීමට මා සමගින් එක්ව සිටින්නේ ශ්‍රීපාලි විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ තාක්ෂණික අංශයේ පාර ඩිමන්ත චමීර ගුරුපියාණන්. අයුබෝවන් ගුරුපියාණනි. ශ්‍රීපාලි අරුණැල්ල තනිවා ගමනක් නොවේ. අංශ ගණනාවක එකතුවකින් සැදුම්ලත් ශ්‍රීපාලි අරුණැල්ලට තාක්ෂණික අංශයේ දායකත්වය ලැබෙන්නේ කෙසේද යන්නත් ඔබතුමන්ට ශ්‍රීපාලි අරුණැල්ල පිළිබඳව දහසක් අප කැමති ඔබතුමන්ගෙන් දැනගන්න. ඔව් පුතේ, ශ්‍රීපාලි අරුණැල්ලේ ප්‍රධාන අංශයක් තමයි තාක්ෂණික අංශය. පළමුවෙන්ම තාක්ෂණික අංශයේ වශයෙන් ශ්‍රීපාලි අරුණැල්ල මේ අවුරුදු 3ක් පුරාවට ආව ගමනට සුබ පැතුම් මෙක් කරනවා. ඉදිරියටත් තාක්ෂණික අංශයේ වශයෙන් ශ්‍රීපාලි අරුණැල්ල වැඩසටහන පවත්වාගෙන යාමට අපගේ උපරිම සහයෝගය ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රීපාලි අරුණැල්ලේ සංවස්තරය වෙනුවෙන් අපට අදහස් දැක්වූ තාක්ෂණික අංශයේ බාරඩිමන්ත චමීර ගුරුපියාණනි, ඔබට බෙහෙවින්ම ස්තුතියි. ශ්‍රීපාලි මාධ්‍ය ඒකකයේ විසින් ගෙනෙනු ලබන හරවත් කතිකාවක අඩහෝරාව ශ්‍රීපාලි අරුණැල්ල සමගින් අද දවසේ උදෑසන 7 සිට 7:30 දක්වා පුරා අඩහෝරාවක කාලයක් ඔබ වෙනුවෙන් හරවත්තේ ගෙනීමට ශ්‍රීපාලි අරුණැල්ලේ අපි සූදානම්. ශ්‍රීපාලි අරුණැල්ල උදා ගුවන්විදුලි වැඩසටහන ආරම්භ වුණේ මීට වසර ගණනාවකට ඉහතදී. ශ්‍රීපාලි අරුණැල්ල නම් වූ මෙම මාධ්‍ය ක්‍රියාන්විතය පාසල තුල ආරම්භ කරන්නට මූලික වුණේ අපේ මාධ්‍ය අයියලා අක්කලා. ඒ අතීතයේ සුන්දර මතකයන් මැද ගලා ශ්‍රීපාලි අරුණැල්ලේ ආරම්භය පිළිබඳ මතකය අවදි කරන්නට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එහි ආරම්භක අධීර නියෝජනය කරමින් එවක මාධ්‍ය සංසදයේ සභාපති ශ්‍රීපාලි අරුණැල්ලේ නිර්මාතෘ සහ විධායක නිෂ්පාදක සන්දුල් හිමියංගන අයියා. ඉතින් අපි කැමතියි අයියේ දැනගන්න ශ්‍රීපාලි අරුණැල්ලේ ආරම්භයේ සිට මේ දක්වා ආගමන් මඟ පිළිබඳව. ඔව්, ඇත්තටම නංගී 2023 වෙනකොට රටේ පැවතුණු කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදයත් එක්ක මාධ්‍ය ඒකකය යම් තරමකට පසුබෑමකට ලක් වෙලා තිබුණේ. ඉතින් 2023 තමයි අපි නැවතත් මාධ්‍ය ඒකකය මාධ්‍ය සංසදයේ විදියට ප්‍රතිනිර්මාණය කරන්නේ. ඉතින් මාධ්‍ය ඒකකයේ විදියට නිර්මාණය කළාට පස්සේ අපිට උමනාවක් තිබුණා ශ්‍රීපාලි විද්‍යාලය මාධ්‍ය සංස්කෘතියක් නිර්මාණය කරන්න. නමුත් ඒ වෙනකොට වැඩසටහනක් හෝ වැඩසටහන අවස්ථාවකට කියලා තිබුණේ රංගහලේ පැවැත්වෙන වැඩසටහනක් හරි එහෙමත් නැත්නම් උපාසනීය අවස්ථාවක් විතරයි. ඉතින් මේ අවස්ථාවන් දෙකට සමස්ත ශ්‍රීපාලියන්ටම අවස්ථාව ලබා දෙන්න බෑ. ඉතින් මෙන්න මේ අඩුපාඩුව පුරවන්න තමයි ශ්‍රීපාලි අරුණැල්ල වැඩසටහන පටන් ගත්තේ. මාධ්‍ය හැකියාවන් තියෙන විශේෂම නිවේදන හැකියාවන්, ප්‍රවෘත්ති නිවේදන හැකියාවන්, මෙන්න මේ වගේ හැකියාවන් තියෙන නංගිලා මල්ලිලාට අවස්ථාව ලබා දෙන්න තමයි අපි ශ්‍රීපාලි අරුණැල්ල
ආරම්භ කළේ. ඉතින් 2023 මැයි මාසේ දෙවනිදා තමයි ශ්‍රීපාලි අරුණැල්ල උදේ 7ට අපි ආරම්භ කළේ. ඉතින් මුල් කාලේ සමාජිකින් දෙතුන් දෙනෙක්ගෙන් තමයි අපි ශ්‍රීපාලි අරුණැල්ල ආරම්භ කරන්නේ. මේ වෙනකොට අවුරුදු 3කට පස්සේ අද අපේ ස්ටුඩියෝ එකට ගියොත් එහෙම උදේ 7 ඉඳන් 7:00 වෙනකන් අනිවාර්යයෙන්ම ළමයි 10කට 15කට වැඩි ආරම්භක සමාජිකෙක් විදියට, නිර්මාතෘ විදියට සහ නිෂ්පාදකවරයා විදියට නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා. ශ්‍රීපාලි විද්‍යාලයේ 2023 මැයි 2 වෙනිදා ඉඳන් මේ වෙනකම්ම අද දවස වෙනකම්ම නොකඩව අකණ්ඩව දෛනිකව රැගෙන එන වැඩසටහනක් දෛනික වැඩසටහනක් විදියට ශ්‍රීපාලි අරුණැල්ල ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඇත්තටම නංගි සතුටුයි මේ වැඩසටහන ආරම්භ කරන්න ලැබීම සහ මේ දක්වා මේක රැගෙන එන්න හැකියාව ලැබීම ගැන. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපිට මේ වැඩසටහන ආරම්භ කරන්න සහ ඉදිරියට රැගෙන යන්න අපේ ගරු විදුහල්පතිතුමිය ලොකු සහයෝගයක් ලබා දෙනවා, අනුශාසකත්වය ලබා දෙනවා. ඒ වගේම ඉදිරියේ ශාන්තසිරි ස්වාමීන් වහන්සේත් අපිට අනුශාසකත්වය ලබා දෙනවා. ඒ වගේම අපිට මේ ශ්‍රීපාලි අරුණැල්ල ආරම්භ කරන්නත් ආරම්භක අවස්ථාවේ සිටම අපිට සහයෝගය ලබා දුන්නු ගංගා විජේවීර ගුරු මෑණියන් ඇතුළු අපේ මාධ්‍ය සංසදයේ විවිධ සංගම් නියෝජනය කරන ගුරු මෑණිවරුන් පියවරුන් මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ වගේම නංගී අපි ශ්‍රීපාලි අරුණැල්ල ආරම්භයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහාය නිෂ්පාදකවරුන් මේ අපි හැම දවසකටම අදාළ ප්‍රධාන කෙනෙක් ඉන්නවා මේ වැඩසටහන මෙහෙයවන්න. එයා තමයි ප්‍රධාන සහාය නිෂ්පාදකවරයා. ඉතින් ඒගොල්ලන්ට බෙහෙවින්ම ස්තුතියි මගේම සහෝදර සහෝදරියෝ. අපිට ශ්‍රීපාලි අරුණැල්ල ආරම්භ කරගෙන මේ දක්වා දුර අරන් එන ශක්තියක් උනේ ඒගොල්ලෝ. ඒ වගේම තමයි මේ වෙනකොට නංගිලා මල්ලිලා ඉතාමත් හොඳට ශ්‍රීපාලි අරුණැල්ල ඉදිරියට කරගෙන යනවා. ඉතින් අපි නියමාකාර ගුවන් විදුලි වැඩසටහනක් ප්‍රමිතිගත ගුවන් විදුලි වැඩසටහනක් තමයි ශ්‍රීපාලි අරුණැල්ල විදිහට උදේ 7 ඉඳන් 7:00 වෙනකන් ගුවනට මුසු කරන්නේ. ශ්‍රීපාලි විද්‍යාලීය මාධ්‍ය සංස්කෘතිය ගත්තොත් එහෙම ඒක ලොකු ඉතිහාසයක් තියෙන සංස්කෘතියක්. මුලින් ගුවන් විදුලි වැඩසටහනක් විදිහට ආරම්භ වුණු ශ්‍රීපාලි අරුණැල්ල මේ වෙනකොට අපේ වීඩියෝ සංස්කරණයන් සහිතව වීඩියෝ ප්‍රොඩක්ෂන් සහිතව ඉදිරියට යන ඊටමත් පුළුල් වැඩසටහනක් විදිහට නිර්මාණය වෙලා තියෙනවා, ඉදිරියට යනවා. ඉතින් ඒ ගැන නැවත වාරයක් නිහතමානී සතුටක් තියෙන්නේ. ඉතින් නැවත වාරයක් ස්තුතියි අපිට සහයෝගය ලබා දුන්නු හැම කෙනාටම. ඒ වගේම මේ වැඩසටහන නොකඩවා ඉදිරියට කරගෙන යන්න නංගිලා මල්ලිලාට සුබ පතනවා. අපි ඔයගොල්ලොත් එක්ක හැමතිස්සෙම ඉන්නවා. ඒ වගේම තමයි තවත් දීර්ඝ කාලයක් මේ විදිහටම වැජි වෙන්න කියලා මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. අද අප සමග එකතු ඉවක මාධ්‍ය සංසදයේ සභාපති ශ්‍රීපාලි අරුණැල්ල නිර්මාතෘ සහ විධායක නිෂ්පාදක සන්දුල් හිමයන්ගන අයියේ ශ්‍රීපාලි අරුණැල්ලේ එදා සිට අද දක්වා ආ ගමන් මඟ මතකය අවදි කරමින් දැක් වූ අදහස් වලට බෙහෙවින්ම ස්තුතියි. මේ සුවිශේෂී අවස්ථාවේ අපිත් සමගින් එකතුලා ඉන්නවා සිංහල නිවේදනංශයේ වත්මන් සභාපති ගිහාන් උදයංග. ඉතින් ගිහාන් අපි කැමති ඔබෙන් දැනගන්න මේ ශ්‍රීපාලි අරුණැල්ල පිළිබඳ ඔබට දැනෙන අදහස. ලිතුමි අරුණැල්ල ගැන කතා කරොත් අරුණැල්ල කියන්නේ තනි ගමනක් නෙමෙයි. සාමූහික ප්‍රයත්නයක්. ඉතින් ඒක පිළිබඳ කතා කරොත් මේ අරුණැල්ල ගත්තට පස්සේ අරුණැල්ලට විවිධාකාරයේ සහයෝගයන් අපිට ලැබෙනවා. ඒ අතරින් ගන්න ඕනේ අපි මාධ්‍ය ඒකකයේ ගත්තට පස්සේ මාධ්‍ය ඒකකය කොටස් 5කින් සමන්විතයි. ඒ තමයි සිංහල නිවේදනාංශය, ඉංග්‍රීසි නිවේදනාංශය, තාක්ෂණික අංශය, ඊට පස්සේ ඡායාරූපකරණ අංශය සහ ලේඛකත්ව හා පාඨකත්ව සංගමය කියන සංගම පහෙන් සමන්විතයි. ඉතින් ඒ සිටින ගුරුවරු වගේම අපේ සහෝදර සහෝදරියෝ මේ මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් අරුණැල්ල වෙනුවෙන් විවිධ කැපකිරීම් කරනවා. ඒ කැපකිරීම් වල ප්‍රතිඵලයක් තමයි ඔබත් එක්ක මේ ආකාරයෙන් අපි බෙදාගන්නේ. ඉතින් අපි ඉදිරියට බලාපොරොත්තු වෙලා ඉන්නවා මේ වගේ වැඩ කටයුතු රාශියක් දියත් කරන්න. ඉතින් ඒ සඳහා අපිට මාධ්‍ය ඒකකයේ හිටපු ආශිෂ් අයලක්කලගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගයත් මේ වෙලාවේ මතක් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි මතක් කරන්න ඕනේ අපේ විදුහල්පතිතුමිය අනුෂා දමයන්ති මැතිණිය. ඒ විතරක් නෙමෙයි අපේ මාධ්‍ය ඒකකයේ බාර ආචාර්ය ඉදිරියේ ශාන්ති ස්වාමීන් වහන්සේ ඊටමත් අපිට අනුශාසනා ලබා දෙමින් මේ වැඩ කටයුතු සිදු කරගෙන යාමට අපිට ශක්තියක් වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි සංගම් පහේ ගුරුවරු මතක් කරන්න ඕනේ මේ වැඩ කටයුතු වල
තිරය පිටුපස්සේ ඉඳගෙන අපිව මේ වැඩ කටයුතු වලට පොළඹවමින් අපිට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ ඔවුන්. ඒ විතරක් නෙමෙයි මේ තාක්ෂණික අංශය, ඡායාරූපකරණ අංශය, ලේඛකත්ව හා පාඨකත්ව අංශය. ඇත්තම නිවේදන කරද්දී පේන්නේ අපිව. ඒ වුණාට තිරය පිටුපස ඇත්තම වීරයෝ ඒගොල්ලෝ. අපිව ලස්සන කරලා අපේ වොයිස් එක හදලා දෙන්නේ ඒගොල්ලෝ. අපේ ඡායාරූප ටික අරන් දෙන්නේ ඒගොල්ලෝ. අපිට පිටපත් ටික හදලා දෙන්නේ ඒගොල්ලෝ. ඒකින්ද ඒගොල්ලොන්වත් ඉතාමත් ගෞරවයෙන් මේ අවස්ථාවේ මතක් කරනවා. ඉතින් මාධ්‍ය ඒකකයේ මේ අරුණැල්ල සංවත්සරය නිමිති කරගෙන වැඩ කටයුතු රාශියක් මේ දිනවල පාසල් මාධ්‍ය ඒකකයේ මගින් සිදු කරනවා. ඉතින් ඒ කටයුතු වල එක් කොටසක් තමයි මේ ආකාරයෙන් ඔබත් එක්ක අපි බෙදාගන්නේ. ඉතින් ඒ වගේ වැඩ කටයුතු රාශියක් අපි විස්තර වශයෙන් කිව්වොත් අරුණැල්ල විශේෂ සතියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ වැඩ කටයුතු ගණනාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි මාධ්‍ය එකකින් ලෑස්ති වෙලා ඉන්නවා ඉදිරියට ලොකු වැඩක් කරන්න, හොරණ හොල්ලන වැඩක් කරන්න. ඉතින් අපේ සංස්කෘතික අභිමානයත් රැකගෙන ශ්‍රීපාලියේ මේ අභිමානයත් එක්ක සංස්කෘතිය අපේ බාහිරයටත් අරගෙන යන්න අපි සූදානමින් ඉන්නවා. ඉතින් මේ අවස්ථාවේ මේ අරුණැල්ලේ තෙවන සංවත්සරය සමරන මේ අභිමානවත් මොහොතේ එකසිතින් මා ප්‍රාර්ථනා කරනවා මේ අරුණැල්ලේ වැඩ කටයුතු වගේම මාධ්‍ය එකකේ වැඩ කටයුතු නිසියාකාරයෙන් සිදු කරගෙන යාමට සියලු දෙනාට අවශ්‍ය ශක්තිය ලැබේවයි මා එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ ආකාරයෙන් ශ්‍රීපාලි අරුණැල්ලේ මෙත් වෙන සංවත්සරයට අදහස් දැක්වූ සිංහල නිවේදන අංශයේ සභාපති ගිහාන් උදයංග සොයුර ඔබට බෙහෙවින්ම ස්තුතියි. හරවත් කතිකාවත කඩහෝරාව ශ්‍රීපාලි අරුණැල්ල තෙවන සංවත්සරික සැමරුම සඳහා වූ විශේෂ වැඩසටහනේ සමාප්තිය මෙලෙසින් සනිටුහන් වෙනවා. හෙට දවසේත් උදෑසන 7 සිට 7:30 දක්වා පුර අඩහෝරාවක කාලයක් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබ සැමට ශ්‍රීපාලි මාතාවගේ පිහිටයි. ශ්‍රීපාලි අරුණැල්ල තුන්වන සංවත්සරික සැමරුම